මොකදුනේ? නෑ. ආ මොකද උනේ කියා? සංජය ගැව්වා. ඇයි? මොනවද මේ දෙවිමිට කරදර ගන්න බැලේ. මොකද උනේ? මම දෙවිමි කැමති නෑ මචං ඌ දෙවිමිට කතා කරන්නේ. ඌ මේ හැම වෙලෙම එල්ලි මචං කතා කරන්නේ නෝ මං එපා ගමු මටත් තාම නිකන් 아무තු අන්ඩි ටෝක් එකක් දාලා. උන්නා මචං පැන්න ගම. මොන ලස්සන. දැන් උඹ හිතනද උඹ මොක ලේසියෙන් අතාරි කියලා? හරි මට මොනවාවත් උඹත් නිකන් ඉන්නේ නෑ. හරි බාල්දිය පෙරලා ගන්නවා බා. ලේසියෙන් නෑ පුතේ ඈ. දැන් අපි මොකද්ද කරන්න කියන්නකෝ? මොනා කරන්නද බං කියලා අවන්තරානුවස්ත කියනවරෙන්න. පිස්සුද බං මේ වගේ හදිස්සි වෙලාවට ඒ දේ නෙමෙයි කරන්න ඕනේ. ඉතින් පලා යන්න ඕනේ. විත්ඩ්‍රෝ වෙන්න ඕනේ මචං. පලා යමන් ගිහලා කියලා. මේ ඒ අවන්ත. අන්න අරු ක්ලාස් එකේ ගාවල මචං ගැන්සියක් අරන් සංජය බං සංජය. කවුද දන්නවද? අර ත්‍රිවිල් පාද ඉන්නේ බං ත්‍රිවිල් පාක් එකේ ඉන්නේ. අර කොණ්ඩේ තියෙන රැවුලා. කවුද බං මේ? ශාමෙල්. අන්න ඌත් ඇවිල්ලා ඉන්නවා බං. එක එක જાතිය උන් සෙට් එකක්. අර ඇවිල්ලා. සේවම ඉවරයි සර් සේවම ඉවරයි සර්. මොකද උනේ? සර් ක්ලාස් කළා කියලා සර් අපි ක්ලාස් ඇවිල්ලා කියලා සර්. ඔබ මුට ගැව්වද? ඔව්. ඒයි මුගෙන් මාගත්තරනේ හොඳ. සමලේ. මේ අන්නෝ. ඒක මුන් දෙන්නගේ පොඩි වලියක් නේ. මුන් දෙන්නටම බේර ගන්න හරි. ඔයා මේකට බහින්න ඕනේ නෑ නේද? මම මේ වැඩේට අත දානවා. මොකද කරන්නේ? දැන් මොකද උනේ කියන්නේ මේමයි අවන්තට අද උදේ පාවින් සංජය ගහලා සර්. අන්න ඒක සෙට් එකක් අරන් ඇවිල්ලා අනුවස්ලා අවන්තයි ගහන්න. කොහොමද බං ක්ලාස් එකට ගිහලා ළමයිට ගහන්නේ වරේන බලන්න මල්ලි විසඳපන්. මට මං කවුද කවුද ඒක අපේ කාට ගහලා. මං ඒක අහන්න ආවා. සංජය මං තමුසේ පව් කියලා මේ පන්තියට ගත්තේ මේ ළමයි එක ප්‍රශ්න දාගන්න නෙවෙයි. මේ පන්තියේ වෙන ප්‍රශ්න විසඳන්න තමුසේ පිටින් මිනිස්සු ගෙනාවොත් මාත් මේ ප්‍රශ්න විසඳන්නේ හැම්මයි. සර් මොකද්ද දැන් කියන්න හදන්නේ? ඇයි? මේ පේනවනේ පන්තියක් පිරෙන්න ඉන්නවා. අර පොඩි උන් එක්ක ප්‍රශ්න දාගෙන නිකන් පොඩි උන්ගෙන් කණ්ඩ එපා. එහෙනම් එළියට වෙලා වැඩක් බලා ගන්නවා. තේරුණාද? අපි එහෙනම් මේ ප්‍රශ්නේ එළිය දෙමු බේරගමු. ජමල් නේ තමුසේලා මේ සංජය නෑ රේනෝ ආයේ මේ වගේ වැඩ කරලා අහුනොත් කන පලනවා දෙන්නගෙම දැන් යනවා පන්තිරේ වැඩ බලා ගන්නවා තේ මොනවද? එපා. ඉතින් මොනවද ආරංචි? දැන් මොකක්ද අම්මා කතා කරන විදිය? ඇයි? ඒ 아무දුනේ නේ. මොන හරි ආරංචි වෙන්නත් ඇතිනේ නේ. ඔව් ආරංචි උනා. අම්මට අයිති නැති දෙයක් නේ. ඔයාමගේ පුතානේ. මට වාගෙන හොයන්න අයිතියක් තියෙනවා. ඔව් තමන්ගේ පුතා ගැන වන්න අනුන්ගේ ගෙවල් වලට ගිහලා හරියන්නේ නැහැ. මා සම්ඩි වැඩන්නේ කරලා තින්නේ. නැත්තම් ඉතින් අම්මා ගුටිනකෝ ඒකෙදින් බේරලා මේ මිනිස්සුන්ට හොඳ කමට මිසක් අම්මට ඇති බයකට නෙවෙයි හරි. දැන් ඒතකොට මෙතන වැරදි මම. ඔව්. ආයෙම අහු වෙනවකෝ බලන්න මට ඒකිට එක පාරේ ඉඳලා. ඔය මොනා කිව්වත් මගේ යාගේ තියෙන ආලකම නතින්නේ නැහැ හරි. අපි බලමු නේ. ඒ අනුවස්. සමල්ගේ ලිහිනි ලොවෙත් දැන් ක්ලාස් එකට ගිහිල්ලා ඇති. දෙන්න මේ උදේ පාන්දර ක්ලාස් එකේ දෙන්නෙක් නෙමෙයි. ඒකට දෙව්මි. කවුරුනාවත් කලින්ම ක්ලාස් රූම් එක ඇතුළට ගිහිල්ලා අර අවන්තයත් ටික කියව ඇති. ඊර්ෂ්‍ය කරන්න එපා මිනියෝ. ඊරිසියාවකට නෙමෙයි යන්නේ. බය. දෙව්මි කියන්නේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන් මගේ හිතවතිය. අවන්තය වගේ එකෙක් සෙට් වෙලා. ඒකිට මොකක් හරි කරදරයක් වුණොත් මොකද ඒකට වෙන්න තියෙන කරදරේ? ඇයි බොල. ඒ දෙන්න කතා කර කර යන්නේ වෙන 100කින්නේ.
දෙව්මිගේ සුනගිල්ල තියෙන පැටියෝ ඒකට ගලක් වැදිලා ඌ යවුනොත් දෙකින් මොනවද බං කියන්නේ? පය පැටලි ලිස්සනවා ලිහිනි නැන්ද නෑ කොහොමද නේද? සමල්ක